හරි. අපි අද පුතේ සූදානම් වෙන්නේ ව්‍යාකරණ දෙවෙනි පේපර් එකේ 8 වෙනි ප්‍රශ්නේ ගැන කතා බහ කරන්න. ඔයාලට පේනවා ඇති 8 වෙනි ප්‍රශ්නේ කියන්නේ පුතේ කේටිසටහන් ලියන්න කියන කොටස. මේක තෝරගන්න එකක්. ඉතින් ඔයා මේක තෝරගන්න කෙනෙක් නම් ඔයාලට මේ කොටස නැත්නම් මේ සාකච්ඡාව ඇත්තටම වැදගත්. හරි? පුතේ කේටිසටහන් ලියන්න හම්බ වෙන ඔයාට මාත්‍රිකා කීපයක් හම්බ වෙනවා. හරි? එතකොට මාත්‍රිකා කීපයක් ඔයාලට හම්බ වෙනවා. ගොඩාක් වෙලාවට හම්බ වෙන්නේ මෙන්න මේ වගේ කොටස් වලින් අක්ෂර මාලාව, ක්‍රියාපද, සමාස, සංදි, තද්දිත, කෘදන්ත ආන් ඊවගේ පුතේ අර යමක් ලියන්න පුළුවන් කොටස් තමයි ව්‍යාකරණ කොටස් තමයි ඔයාලට හම්බ වෙන්නේ. ඉතින් ඒ නිසා අපිට හම්බ වෙන ඒ මාත්‍රිකා වලින් ඔයා තුනකට ලියන්න ඕනේ. කීපයකට පුතේ පුරුදු වෙලා ගියොත් ඉතින් ඔයාලට ඇත්තට මේ වැඩේ කරගන්න පහසුයි. උදාහරණයකට ඔයා සූදානම් වෙලා යනවා අක්ෂර මාලාව, ක්‍රියාපද, සමාස, සංදි. මේකේ පුතේ තුනයි ඔයාලට ලියන්න තියෙන්නේ. හරි? කැමති තුන තෝරගෙන ලියන්න පුළුවන්. ඉතින් ඒවයි තුනකට ලෑස්තිලා ගියනම් ඔයාලට මේ වැඩේ කරගන්න පුළුවන්. මේකේ ලකුණු හම්බෙන්නේ කොහොමද? පුතේ මේකේ ඔයා තුනක් ලියන්න කියලා කිව්වනේ. දැන් උදාහරණයක් ගත්තොත් මේකේ 1 2 3යි ගත්තොත් එකට පුතේ ලකුණු 5 ගානේ තුනට ලකුණු 15ක් හම්බ වෙනවා. ඒ ලකුණු 5 හම්බෙන්නේ මෙහෙමයි. විස්තර කිරීමට ලකුණු 2යි ඊට පස්සේ උදාහරණ 3ක් ලියන්න අවශ්‍යයි. ඒවට ලකුණු 3යි. ලකුණු 5ක් හම්බෙන්නේ ඔහොම තමයි. හැබැයි ඉතින් සමහර පුතේ උදාහරණ ලියද්දී සමහර තැන්වල උදාහරණ 3ක් වෙනම ලියන්න බෑ. එකට ලියන අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ වගේ තැන්වල ඒත් ගැටලුවක් නෑ. ලකුණු 3ක් වාට හම්බ වෙනවා. ලකුණු 2ක් අනිවාර්යෙන් හම්බ වෙන්නේ විස්තර කිරීමට. මෙන්න මේ කොටස ගැන කතා කරද්දී ඔයාලට මතුවෙන ගැටලු. කෙටිසටහන් ලියනකොට කොයිතරම් ප්‍රමාණයක් ලියන්න ඕනද? පුතේ කෙටිසටහන් ලියනකොට ඔයා සමහර ඒවා ලියද්දී පිටු භාගයක් විතර යයි. සමහර ඒවා ලියද්දී එක පැත්තක් වගේ වෙන්න පුළුවන්. හරි? ඉතින් මේකදී අර දීර්ඝ වශයෙන් සටහන් අපේක්ෂා කරන්නේ ඒ දින මාත්‍රිකාවට අදාළව ඊටාම කෙටියෙන් ලියවනම් ප්‍රමාණවත්. හැබැයි ඊටාම කෙටියෙන් ඉල කියන්නේ රූල් 2 3කින් ලියන එක නෙවෙයි. අඩුම ඔයාට පිටු භාගයක්වත් මේ වැඩේට යනවා. උපරිම එක පැත්තක් වගේ යන්න පුළුවන්. පැහැදිලිද? හරි. අපි යන්කෝ බලන්න විභාගයට අහලා ඇත්තේ නැත්නම් අහන්නේ අපි තුමු අක්ෂර මාලාව කියලා. අක්ෂර මාලාවේ අහන්න පුළුවන් මොනවද පුතේ තියෙන කොටස් කෙටිසටහන් වලට. අහන්න පුළුවන් මෙන්න මේවා මොනවද? මහා ප්‍රාණාක්ෂර. එහෙම නැත්නම් අපි අර එක හරියට වෙන් කරගත්තොත් ඉතින් ස්වර ගැන අහන්න පුළුවන්. නේ? නම්ම්‍ය ස්වර, අනම්ම්‍ය ස්වර, සංදේයාක්ෂර ඒව අහන්න පුළුවන්. ඊට පස්සේ තවත් අහන්න පුළුවන් ව්‍යංජන ගැන අහන්න පුළුවන්. අකුරු උපදින ස්ථාන ගැන අහන්න පුළුවන්. උදාහරණයක් කණ්ඨජ අක්ෂර. අපි උදාහරණයක් බලන්න යන් මේ මහා ප්‍රාණ අක්ෂර වගේ එකක් ආවොත් එහෙම කොහොමද අපි ලියන්නේ? දැන් ඔයාලට හම්බ වෙනවා මහා ප්‍රාණ අක්ෂර කියලා මාතෘකාව. හරි? එතකොට ඔයා මේකේ කෙටි සටහන් ලියන්නේ මෙහෙමයි. හොඳින් බලන්න පුතේ. මහා ප්‍රාණ අක්ෂර යනු උච්චාරණයේදී වැඩි හඬකින් උච්චාරණය වන අක්ෂර වේ. මේවා වැඩි හඬකින් උච්චාරණය වන්නේ අල්ප ප්‍රාණ අක්ෂර වලට සාපේක්ෂවයි. කටුක රළු අකුරු යන අදහසෙන් දනිතාක්ෂර යනුවෙන් හැඳින්වේ. වර්ගාක්ෂර වල සිරස් අතට 1 3 තීරුවල මේවා යෙදේ. නැත්නම් යෙදේ. ගණනින් 10කි. මහා ප්‍රාණිකින් 10යි. ඔන්න ඔය පුතේ ඔයාලට කාරණා ටිකක් එකතු කරලා වෙලා මේක ලස්සනට ලියන්න පුළුවන්. හරි? මේක මේ කටපාඩම් කරගන්නම අවශ්‍ය නැහැ. ඔයා කැමති නම් කටපාඩම් කරගන්න. කිසි වරදක් නැහැ ඒකේ. එහෙම නැත්නම් ඔයාලට මේක කලබලා ලියන්න පුළුවන්. ඊට පස්සේ පුතේ මහා ප්‍රාණ අක්ෂර ගැන දැන් ඔයා විග්‍රහ කරානේ. මේක ලකුණු 2යි. මෙන්න මහා ප්‍රාණ අක්ෂර 10ක් තියෙනවානේ. කච්චට තප ඊට පස්සේ ගජ්ජට දබ. ඔක්කොම 10යි. මෙතන ලකුණු 3යි. ඔයාලට තවත් හිතනවා මේක විස්තර කිරීම මදි වගේ කියලා. ඔයාලට පුළුවන් පුතේ මේ එක එක අකුරු වලට අවශ්‍ය නම් වචන ගන්න ලියන්න පුළුවන්. හරි?
එහෙම ලියුවා කියලා කිසි ගැටලුවක් නැහැ. මේක මේ ආකෘතියේම ලියන්න කියලා එහෙම එකක් නැහැ. පැහැදිලිද? හරි. දැන් හිතන්න මෙහෙම ආව කියලා වෙලා. ඔන්න එනවා උදාහරණයක් තාලුජ අක්ෂර. අකුරු උපදින තැන් වලින් අහන්නේ. ඔයා ලියන්නේ කොහොමද? ඔයාට පුතේ මෙහෙම ලියන්න පුළුවන්. හරි? තාලුජ අක්ෂර යනු අකුරු උපදින ස්ථාන අනුව තල්ලෙන් උපදින අක්ෂර වේ. එනම් තල්ල මුල් කරගෙන උපදින නිසා මෙම අක්ෂර තාලුජ අක්ෂර යන් නමින් හැඳින්වේ. අන්න එහෙම ලියන්න පුළුවන්. හරි? පහත දැක්වෙන්නේ එම තාලුජ අක්ෂරයි. නැත්තම් වර පුතේ තව චුට්ටක් ඕන එක මෙහෙම ඇඩ් කරන්න පුළුවන්. කොහොමද? උච්චාරණයේදී දිවේ කෙලවර නැත්තම් දිවේ අග උඩුතල්ලේ ස්පර්ශ වීමෙන් මෙම අකුරු නිර්මාණය වේ. නැත්තම් මෙම ශබ්ද නිපද වේ. පහතින් දැක්වෙන්නේ එම අක්ෂර යන්ය. ඊට පස්සේ ලියන්න පුතේ මෙහෙම ලියන්න ඕනවා එක ස්වර. ස්වර කියලා ලියලා තාලුජ ස්වර දෙක ලියන්න. මොනවද පුතේ? යන්න ඊයන්න. ඊට පස්සේ ව්‍යංජන කියලා ලියලා ඊට පස්සේ ලියන්න මොනවද? පදන්නවා. ව්‍යංජන ටික ලියාගෙන යන්න. චාච ජාජ ඤජ ය ෂ. ඔච්චරයි. දැන් ඔයාගෙන් අහන්නේ මූර්ධජ අක්ෂර නම් ලියන්න හරි ලේසි පුතේ. මූර්ධජ අක්ෂර යනු මුදුනින් උපදින අක්ෂරයන්ය. නැත්නම් අක්ෂර වේ. හරි? ඒකටම ලියන්න. දිවේ කෙලවර තල්ලේ මුදුනේ වැදීමෙන් උපදින්නා වූ අක්ෂර මේ අර්ථයට ගැනේ. ඊට පස්සේ ලියන ස්වර දෙක ලියනවා ඉරු ඉරු. ඊට පස්සේ ව්‍යංජන ටික ලියන මොනවද? හ වර්ගයක් උටේ ලියනවා. ටට ඩඩ නඩ අමතර තින පුතේ තුනක් ර මූර්ධෂ මූර්ධජල. හරි? දැන් අපි ඔය ගැන ලියනකොට අපිට ලියන්න මහා ගොඩක් නෑ ඔකේ. ඉතා පොඩි ප්‍රමාණයක් තියෙන්නේ. ඒ නිසා ගැටලුවක් කරගන්නපා මේක සම්පූර්ණ එක පැත්තක් ලියන්න එහෙම ලියන්න අවශ්‍ය නැහැ. දැන් සමහර අය මෙහෙම ලියනවා. අකුරු උපදින ස්ථාන ප්‍රධාන වශයෙන් කොටස් 5කට බෙදේ. ඉන් එක් අවස්ථාවක් ලෙස නැත්නම් ඉන් එක් වර්ගයක් ලෙස කණ්ඨජ අක්ෂර ගත හැකි නැත්නම් තාලුජ අක්ෂර ගත හැකිය. ඒකත් ගැටලුවක් නැහැ. හරි? හැබැයි පුතේ මේක ලකුණු හම්බ වෙන්නේ ඔයා මේ ලියන මෙන්න මේ කොටසට තමයි. මේකේ අත්‍යවශ්‍ය නැතුව මොනවා තිබ්බ ලකුණු හම්බ වෙන්නේ නැහැ. පැහැදිලිද? ඒ නිසා අත්‍යවශ්‍ය කොටස මේකේ තියෙන්න ඕන. හරි? ඔයා ලියද්දී එක ආකාරය වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඒ කියලා පුතේ නිකන් ਵਿਚාර වගේ මේක අර හැල්ලක් විදියට ලියන්න එපා. එහෙම ලියන එක වැරදි. අවශ්‍ය කාරණා ටික අරන් ලියවන ප්‍රමාණවත්. ඒකයි මම කිව්වේ මේකෙදි පුතේ මේකේ කෙටි සටහන් ලියනකොට මේකේ අවම ප්‍රමාණය එක්කෝ පිටුවක භාගයක් නැත්නම් එක පැත්තක භාගයක් උපරිම ප්‍රමාණය එක පැත්තක ලියවනම් ඇති. අපි යන් ඊට පස්සේ තව එකක් බලන්න පුතේ. උදාහරණ අපි හිතුව මෙහෙම තිබ්බා කියලා වෙන්න. සංදි පාඩුවෙන් අහනවා ස්වර සංදි ගැන. හරිද? මේ බලන්නකෝ. සර් ලියපු විග්‍රහ කිරීම. සංදි වන පද දෙකේ පෙර පදයේ අග ඇති හල්ලකුර හා පසු පදයේ මුල ඇති ස්වරය එකට එක්වීමෙන් සෑදෙන සංදිය ස්වර සංදිය වේ. නැත්නම් ස්වර සංදියයි. සිදස් සංග්‍රහයේ මේ දක්වා ඇත්තේ සරසඳ යනු වෙනි. පහතින් දැක්වෙන්නේ එයට නිදසුන්ය. දැන් ඔය සිදස් සංග්‍රහයේ කෑල්ල වලට මතක නැත්තම් ලියන්න ඕනේ නැහැ. හරි ලේසිනේ පුතේ. ස්වර සංදිදි මොකද්ද වෙන්නේ? පෙර පදයේ තියෙන අග හල්ලකුරක්, පසු පදයේ මුල තියෙන ස්වරයක්. මේ දෙන්න තමයි එකට සම්බන්ධ වෙලා ස්වර සංදිය නිර්මාණය වෙලා තියෙන්නේ. හරි? එතකොට ඔයාලට ලියන්න පුළුවන් සංදි වන පද දෙකේ පෙර පදයේ අග තියෙන හල්ලකුර සහ පසු පදයේ මුල තියෙනා වූ මෙන්න මේ ස්වරය එකට එක්කලා හැදෙන්නා වූ සංදිය මොකද්ද? ස්වර සංදියයි. හරි? ඊට පස්සේ ඕනනම් අර සීදත් සංග්‍රහ කතාව ලියන්න නොලියවගිලි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඔයා උදාහරණ පුතේ 3ක් ලියන්න අවශ්‍යයි ලකුණු හම්බ වෙන්නේ මේවට එක ගානේ. මේ තියෙන කොකුම්ද නගර අනිවාර්යයෙන්ම සංඥක නම් සංඥක ඒව හරියට ලියන්න ඕනේ. කොකුම්ද නගර පුතේ මේ දෙක එක්කලා හැදෙන මොකද්ද? මයන්න ඊට පස්සේ එතන කොකුමගරා කියන වචනය. ලඳුන් දනාට ලඳුනට මුල් දනාසුන මොකද්ද? මුලසුන. හරි? ඔයා මෙන්න මේ වැරද්ද කරන්න යන්න එපා. හරි? මෙන්න මේක මෙහෙම යා කරලා ඊට පස්සේ කය යන්න. එහෙම ඕනේ නැහැ පුතේ. ඒව අනවශ්‍ය වැඩ.
ඔයා විසින් මේ විභාගයේ වැඩේ අමාරු කරගන්න එපා. හරි? ඒ වගේම අනවශ්‍ය බියක් ඇති කරගන්න දෙපා. එහෙම අනෙක් ළමයි පන්ති එහෙම කරනවා. එතකොට මට එහෙම කරන තවුලක් වේද? නෑ පුතේ. මම 100%ක්ම ඔයාට විශ්වාසයෙන් කියන්නේ මේ විදිහට කරන්න. අපි අර පේප්මා කියන්නේ සාව දකිනවා. ඉරි ඇන්දාගල වැරද්දක් නැහැ. නමුත් ඒව අනවශ්‍ය වැඩ කියලා මේ කියන්නේ. ඒ නිසා මෙන්න මෙහෙම ලිව්වා නම් ප්‍රමාණවත් මේ ඉරි කැලි නම් අත්‍යවශ්‍ය නැහැ. මම නිකන් දැන් මේ වෙලාවේ ඔයාට ඕන නම් ඒක දාන්න හෝ නැතහම ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට තියෙන්න අවශ්‍යයි. හරි? රයිට්. අපි තුන් පුතේ ඊට පස්සේ ඔයාගෙන් අහන්නේ කාලාර්ථය අසම්භාව්‍ය ක්‍රියා කියලා වෙලා. කාලාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා. අපි නිකන් උදාහරණයකට ගමු. නේද? කාලාර්ථය අසම්භාව්‍ය ක්‍රියා. වාගේ අහන මාතෘකාව. කොහොමද අපි ඒක ලියන්නේ? කාලාර්ථය අසම්භාව්‍ය ක්‍රියා. ඔයාලට මෙහෙම පටන් ගන්න පුළුවන් ඕන නම් කොහොමද? කාලාර්ථය අසම්භාව්‍ය ක්‍රියා යනු වාක්‍යයක ක්‍රියාව සිදුවන කාලය පැහැදිලිව දක්වා තිබෙන ක්‍රියාවේ. උදාහරණයක් පාලියනවා වැසි වසිද්දී ගංගා පිරේ. මොනවාද පුතේ? වැසි වසිද්දී ගංගා පිරේ. ඉරක් ඇතුළේ පෙන්නන වසිද්දී කියන එක යටේ. ඉහත වාක්‍යයේ ගංගා පිරෙන්නේ වැසි වසින අවස්ථාවේදීය. ඒ අනුව වසිද්දී යනු කාලයක් හඟවන ක්‍රියාවක් බැවින් කාලාර්ථය අසම්භාව්‍ය ක්‍රියාවක් වේ. කාලාර්ථ අසම්භාව්‍ය ක්‍රියා නිර්මාණය වීම සඳහා පහත ප්‍රත්‍ය ඉවහල් වේ. මොනවද පුතේ ප්‍රත්‍ය? දැන් ඔය ක්‍රියාපද ගැන කතා කරද්දී අපි ඔය කියනවා. දී. හරි? ඊට පස්සේ දී පල්ලෙහාට එන්න ඕනේ. උත් පාඨම් පුතේ ලියලා වෙල ඉස්සරහම වාක්‍ය ගන්න ලියන්න පුළුවන් නේ. දී උදාහරණයක් මේකම ගන්නවා. නැත්නම් වෙන එකක් ලියන්න පුළුවන්. හරි? මල් පිපෙද්දී මොකද්ද වෙන්නේ? ඉර පායයි. හරි? තයන්නෙන් ගත්තොත් එම ගුත්තිල වීණාව වයත මූසිල වීණාව වයයි. ගුත්තිල වීණාව වයද්දී මූසිල මොකද කරන්නේ? වීණාව වයනවා. පුතේ ඊට පස්සේ උත්වර වල ගන්න පුළුවන්. සඳ නැගෙත් කුමුදු මල් පිපෙයි. සඳ නැගෙන විට කුමුදු මල් පිපෙනවා. හරි? ඊට අමතරව පහත උපකාරක පද යෙදීමෙන්ද කාලාර්ථය අසම්භාව්‍ය ක්‍රියා නිර්මාණය වේ. මේ බලන්න පුතේ විට සඳ කල කල්හි මේ ඇවිල්ලා මොකද්ද වෙන්නේ? ඔන්න ඔය කියන කාලාර්ථය අසම්භාව්‍ය ක්‍රියා නිර්මාණය වෙනවා. උදාහරණයක් විට ගත්තොත් සඳ පායන විට කුමුදු මල් පිපේ. පායන විට කියන පුතේ පායද්දි කියන එක. සඳ පායන සඳ කියලා ගන්න පුළුවන් ගැටලුවක් නැහැ. සඳ පායන කල සඳ පායන කල්හි මේ හැම එකෙම දාස පුතේ හඳ පායද්දි කියන එක තමයි. ඒ නිසා මෙවැනි උපකාරක පදයේදීමෙන්ද මෙම ක්‍රියාව නිර්මාණය වේ. නැත්නම් කාලාර්ථය අසම්භාව්‍ය ක්‍රියා නිර්මාණය වේ. ඉතින් ඔයාලට මේක පුතේ විග්‍රහ කරලා යද්දී ඔයා එක පැත්තක් විතර ලියලා ඉවරයි. උදාහරණ එක්ක අපිට මේවා ලියන්න පුළුවන් නේ ලේසි. ඒ නිසා ඔයාට මෙන්න මේ වැඩේ ඔන්න ඔහොම පහසුවෙන් කරගන්න පුළුවන්. මං හිතනවා ඔයාට අදහසක් එන්න ඇති කෙට්සනහල් ලියන එක සම්බන්ධයෙන්. ඒ නිසා මේකේ ලකුණු පහම අරගන්න උත්සාහ කරන්න. වැඩිපුරම මෙන්න මේවා බලාගෙන යන්න. අක්ෂර මාලාව, සමාස, සංදි, ක්‍රියාපද. ඉතින් ගියාට පස්සේ තද්දිත මේවා බලාගෙන යන්න. ඔයාට තියෙන්නේ 3ක් ලියන්න පමණයි. ඒ නිසා මේක හොඳට කරගෙන යන්න.